වේගයට ආදරය කරපු පෝල් වෝකර් ඇත්තටම තමන්ගේ ජීවිතයේ අන්තිම මොහොතේ මුහුණ දුන්නේ අනතුරකට විතරද? එහෙම නැත්නම් මේක පිටිපස්සේ හොලිවුඩේ ප්‍රකෝටිපතියන්ගේ අඳුරු රහස් ජාලයක් තිබ්බද? ඇත්තම කිව්වොත් එහෙම මෙයාට රංගන ශිල්පියෙක් වෙන්න ලොකු ආසාවක් තිබිලා නැහැ. එයා ගොඩක්ම ආස එක්ක මුහුද දිහා බලන් ඉන්න නැත්නම් ඇඟ කිලිපොලා යන විදිහට වේගයෙන් ඇඩ්‍රිනලින් උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන විදිහේ අත්දැකීම් විදිහ. ඒ නිසා තමයි වේගවත් රථවාහන කියන දේ එයාගේ ජීවිතයේ අමතක නොවන කොටසක් බවට පත් වෙන්නේ. හැබැයි කවුද හිතුවේ එයා පණ වගේ ආස කරන ඒ වේගයෙන්ම එයාට මරණය කැඳවයි කියලා. ඔව් මම මේ කියන්න හදන්නේ හොලිවුඩේ දහස් ගණන් හදවත් දිනාගත්ත ඒ වගේම මුළු හොලිවුඩේම තිබුණු ලස්සනම ආකර්ශනීයම හිනාවකට හිමිකම කියන පුද්ගලයා පෝල් වෝකර් ගැන. හැබැයි එයා තමන්ගේ කුඩා කාලයේ තිබ්බ ලොකුම හීනය අතහැරලා දැන් මෙයයි. ඒ වගේම මෙච්චර ලස්සන හැඩකාර පෝල් වෝකර්ට තමන්ට කියලා ආදරවන්තයක් හොයාගන්න එක ඒ තරම් අමාරු උනේ ඇයි? අද අපි ඩාර්ක් ෆයිල්ස් වලින් මෙයාගේ අඳුරු පැත්ත, ඒ වගේම මෙයාගේ මරණය සිද්ධ වෙච්ච ආකාරය, ඒ වගේම මෙයාගේ ප්‍රයිඩ් එක ගැන කතා කරමු. එක්දස් නමසය 73 සැප්තැම්බර් 12 දකුණු කැලිෆෝනියාවේ ග්ලෙන්ඩල් කියන ප්‍රදේශයේ තමයි මේ පෝල් විලියම් වෝකර් උපදින්නේ. එයාගේ තාත්තත් පෝල් වෝකර්ම තමයි. එයා වෘත්තීන් කළේ ගොඩනැගිලි ඉදිකිරීම් ශාස්ත්‍රයේ කොන්ත්‍රාත්වයට. හැබැයි ඒ විතරක් නෙවෙයි. අතීතයේදී එයා වෘත්තීය මට්ටමේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. ඒ වගේම ප්‍රසිද්ධ ගෝල්ඩන් ග්ලව්ස් බොක්සිං ශූරතාවය දෙවතාවක්ම දිනාගත්ත කෙනෙක්. ඉතින් මේ පුංචි පෝල්ගේ අම්මා චෙරිල් කැබ්බේ. එයා තරුණ කාලයේ මොඩල් කෙනෙක්. එහෙම නැත්නම් නිරූපිකාවක් විදිහට වැඩ කරපු කෙනෙක්. හැබැයි කසාද බැඳලා දරුවෝ ලැබුණට පස්සේ එයා තමන්ගේ සම්පූර්ණ කාලයම පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඇත්තටම මේක ලේසි දෙයක් වෙන්නේ නැහැ. මොකද පෝල් විතරක් නෙවෙයි ඒ පවුලේ තවත් දරුවෝ 4 දෙනෙක් හිටියා. පෝල්ට බාල මල්ලිලා දෙන්නෙක් හිටියා. කේලබ් ඒ වගේම කෝඩි. ඒ වගේම ඇෂ්ලි ඒමී කියලා සහෝදරියන් දෙන්නෙකුත් හිටියා. මේ මුළු පවුලම මාර විදියට ආගමට ලැබි මොමෝනිසම් කියන ක්‍රිස්තියානි ආගමේ කොටසකට අයිති පිරිස. ඔන්න ඔතනදී තමයි කතාව වෙනස් වෙන්නේ. අම්මා චෙරිල්ට තමන්ගේ මොඩලින් ජීවිතයේ ඇතුලේ ලොකු ගමනක් යන්න බැරි වුණ එක ගැන හිතේ ලොකු දුකක් පසුතැවීමක් ඇති වෙනවා. ඉතින් එයා උත්සාහ කරනවා තමන්ට කරගන්න බැරි වෙච්ච ඒ හීනය තමන්ගේ ලස්සන පුතා හරහා සැබෑ කරගන්න. ඒ නිසාම පෝල් වෝකර්ට ඊටම කුඩා කාලයේදීම වෙළඳ දැන්වීම් මොඩලින් ශාස්ත්‍රයට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. අම්මා චෙරිල් හැමතිස්සෙම මේ පුංචි පෝල්ව විවිධ ඔඩිෂන් වලට, ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණ වලට අරන් යනවා. තාත්තත් ඒ දේවල් වලට උපරිම සපෝට් එක දීලා තියෙනවා. ඔයාලා විශ්වාස කරනවද පෝල් වෝකර් පළවෙනි ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඉද්දී එයාගේ වයස අවුරුදු 1.5. ඒක මේ අර පැම්පර්ස් ඩයපර්ස් වෙනුවෙන් කරපු ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් මේ විදිහට ශාස්ත්‍රයට ආපු පුංචි පෝල් ටිකෙන් ටික ලොකු වෙද්දී The Young and the Restless, Highway to the Heaven, ඒ වගේම Who's the Boss වගේ ප්‍රසිද්ධ ටෙලිවිෂන් කතාමාලාවල් වලට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලබා ගන්නවා. හැබැයි එයා සිනමා පටයකට, ඒ කියන්නේ රිදී තිරයට මුලින්ම පියවර තියන්නේ 1986 අවුරුද්දේදී. ඒ Monster in the Closet කියන කොමඩි හොරර් චිත්‍රපටය හරහා. ඊට පස්සේ 1988 දී I am telling කියන ළමා රූපවාහිනියේ වැඩසටහනටත් එයා සම්බන්ධ වෙනවා. හැබැයි මෙතන තමයි කතාවේ හැරවුම් ලක්ෂය සිද්ධ වෙන්නේ. මේ අම්මයි තාත්තයි මෙයාව තෝරගෙන තියෙනවනේ මේ දැන් මේ රංගන ශාස්ත්‍රයට, මොඩලින් ශාස්ත්‍රයට. මෙයා එච්චර කැමති නෑ ඒක. එයා කවදාවත් එයාව මේ නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් විදිහට දැකලා නෑ. එයාගේ හිතේ තිබිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් හීනයක්. එයාට ඕන වෙලා තියෙනවා ලොකු නම සාගර පර්යේෂකයෙක් වෙන්න. ඒ දවස්වල රූපවාහිනියේ ගිය ලෝක ප්‍රකට සාගර ගවේෂක ජැක් කුස්ටෝගේ වැඩසටහන බලලා පෝල් වෝකර් පුදුමාකාර විදිහට සාගර ජීවීන්ට ආදරය කරන්න පටන් ගන්නවා. එයා ගෙදර මාළු ටැංකි හදනවා. නිවර්තන කලාපයේ මාළුන්ව ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි. වෙලාවක් ලැබෙන හැම වෙලාවකම මුහුදට ගිහින් ස්නෝක්ලින් කරන්න, ඒ කියන්නේ මුහුදු පතුලේ පිහිනන්න එයා පුරුදු වෙලා හිටියා. හැබැයි මේ පෝල්ගේ මේ ආසාවන් වලට එයාගේ පවුලෙන් ලොකු එක බාධා එල්ල වෙලා තියෙනවා. මොකද පෝල්ගේ පවුලේ හිටපු අය ගොඩක්ම ඉඳලා තියෙන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ. ඒ වගේම පොලිසිය වගේ නිකන් සාම්ප්‍රදායික වෘත්තීන් වල තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් පෝල් මේ මාළු ටැංකිය හදන එක, සාගරය ගැන ගවේෂණය කරන එක, එයාගේ සහෝදර සහෝදරයන්ට ඒක සෙට් වෙන්නේ නැහැ. එයාලා නිතරම පෝජෝක් කර විහිළු කර තමයි ඉඳලා තියෙන්නේ. මේ සරදම් හින්දම පෝල්ගේ හිතේ ලොකු බයක් ඇති වෙනවා. එයා හිතුවා තමන්ගේ ළඟ අර සාම්ප්‍රදායික පිරිමිකම නැහැ කියලා. තමන්ට වෙන කිසිම දෙයක් කරගන්න බැරි වෙයි. තමන්ට කරන්න පුළුවන් එකම දේ අකමැත්තෙන් හරි මේ රංගන ශාස්ත්‍රයේ ඉන්න එක විතරයි කියලා එයා තදින්ම විශ්වාස කරා. හැබැයි මේ හැමදේම ASCII පවුලෙන් පෝල්ගේ ජීවිතයට ලැබුණු තවත් එක පැත්තක් තිබ්බා. ඒක තමයි පසුකාලීනව එයාගේ මුළු ජීවිතයම උඩු යටි කුරු කරේ. පෝල් වෝකර් දවසක් තමන්ගේ අතීතය ගැන මෙන්න මෙහෙම කිව්වා. I've always been into archery. I've always been into cars. In my family, that was just stuff we did. That's just the way it was. When I was in high school, we would go to the races every now and then.
ඔය අතරේ පෝල් වයස අවුරුදු 7ක් විතර වෙනකොට එයාට විශේෂ කෙනෙක් මුණ ගැහෙනවා. ඒ තමයි ඕක්ලී ලේමන්. එයා පෝල්ගේ ජීවිත කාලෙටම ඉන්න හොඳම යාළුවා බවට පත් වෙනවා විතරක් නෙමෙයි. පස්සේ කාලෙක පෝල්ගේ රංගන දායක ගුණ ජෝ රයිඩ් සහ අපි හැමෝම දන්න The Fast and Furious චිත්‍රපටවල පෝල්ගේ අන්ඩර්ස්ටඩි කෙනෙක්. ඒ කියන්නේ ප්‍රධාන දර්ශන සඳහා පෝල් වෙනුවට රංගනයෙන් දායක වන අතිරේක නළුවෙක් විදියටත් වැඩ කරලා තියෙනවා. ඔන්න 1991 අවුරුද්දේදී පෝල් තමන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කරනවා. හැබැයි එයා රංගනය පස්සේ දිව්වේ නැහැ. තමන්ගේ හිතේ තිබුණු සාගර සිහිනය වෙනුවෙන් විද්‍යාල කීපයකින්ම සාගර ජීව විද්‍යාව හැදෑරීම ආරම්භ කරනවා. ඒ කාලේ එයා නිතරම සංචාරය කරනවා. මුහුදේ සර්ෆින් කරනවා. තමන්ගේ මුළු ජීවිතයම මේ ශාස්ත්‍රයේ එක ගැට ගහ ගන්න එයා අවුරුදු ගාණක් තිස්සේ උත්සාහ කරා. එයාට වුණ උනේ දෙවෙනි ජැක් කුස්ටෝ කෙනෙක් වෙන්න. හැබැයි ඉරණම එයාට ලෑස්ති කරේ වෙනත් ගමන. ටිකෙන් ටික පෝල් වෝකර්ගේ නම හොලිවුඩ් වල ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 90 දශකේ. ඒ කියන්නේ එක ටෙලිවිෂන් කතාමාලාවල් වල පොඩි පොඩි එපිසෝඩික් රෝල්ස් වලට මෙයා රඟපාලා තමයි මෙයා පොඩ ෆේමස් වෙන්න පටන් ගත්තේ. ඒකත් 90 දශකයේ මුල් භාගයේ. ඔන්න ඔහම කාලය ගෙවිලා යද්දි මිත්‍රවරුනි පෝල් වෝකර්ට ඊට පස්සේ තමයි හම්බෙන්නේ යාගේ හොඳම කාලය. The Young and the Restless කියන TV සීරීස් එකට මෙයාට රඟපාන්න chance එකක් හම්බුනා. බ්‍රැන්ඩන් කෝලින්ස් විදිහට තමයි මෙයා මේක රඟපාන්නේ. මේකේ මෙයා ප්‍රධාන චරිතයක් විදිහට තමයි රඟපාන්නේ. ඉතින් 92 ඉඳලා 93 වෙනකම් පෝල් මේ කතාමාලාවේ කොටස් 22ක් රඟපාලා තියෙනවා. ඇත්තටම මේ චරිතයේ හින්දා මුළු හොලිවුඩ් එකේම අවධානය පෝල් වෝකර් වෙත යොමු වෙන්න පටන් ගන්නවා. එයාගේ පෙනුම විතරක් නෙමෙයි රංගන දක්ෂතාවයන් මිනිස්සු අගය කරන්න ගන්න. ඒ නිසාම Youth in Film Award සම්මාන උළෙලේ හොඳම ප්‍රධාන නළුවාට හිමි සම්මානය සඳහා පෝල් වෝකර්ගේ නමත් නිර්දේශ වෙනවා. ඊට පස්සේ 1994 දී The Boys Are Back කියන කතාමාලාවේ පයිලට් එපිසෝඩ් එකට සම්බන්ධ වෙන පෝල් තමන්ගේ තරුණ කාලයේ රඟපෑව පළවෙනිම ප්‍රධානම සිනමා පටයකට දායක වෙනවා. ඒ තමයි ස්ටුවර්ට් රෆිල් අධ්‍යක්ෂණය කරපු Tammy and the T-Rex කියන ප්‍රසිද්ධ කොමඩි චිත්‍රපටය. මේ Tammy and the T-Rex කියන ෆිල්ම් එකේ පෝල් රඟපෑවේ මයිකල් කියන හයිස්කූල් යන කොල්ලෙක්ගේ චරිතය. හැබැයි අහම්බෙන් සිද්ධ වෙන දෙයකින් මේ කොල්ලව ඩයිනසෝර් රොබෝ කෙනෙක් බවට පත් කරනවා. ඉතින් ඊට පස්සේ මෙයා විවිධ චිත්‍රපට ගණනාවක රඟපාලා තියෙනවා. මේ හැම එකක්ම මම කියන්න ඕන නෑ කියලා මම හිතනවා. අපි දන්න කතාවට කෙලින්ම අපි යමු Fast and Furious series එකට. සල්ලි වලටත් වඩා වටිනම දේ. පෝල් වෝකර් කියන නම මුළු ලෝකෙම දන්න අමරණීය නමක් බවට පත් කරන්න පාර කැපුවේ අධ්‍යක්ෂක රොබ් කෝවන්. ඔව් මම මේ කියන්න හදන්නේ මුළු ඉතිහාසයම උඩු යටිකුරු කරපු. ඒ කියන්නේ සිනමා ඉතිහාසයම උඩු යටිකුරු කරපු The Fast and the Furious film series එක ගැන. ඇත්තටම අධ්‍යක්ෂක රොබ් කෝවන් මේ චිත්‍රපටය කරන්න අදහස් එන්නේ 1998 Vibe සංග්‍රහයේ පළවුණු ලිපියක් කියවුවට පස්සේ. ඒ ලිපියේ රේසර් X එකෙන් කියවුණා නිව්යෝර්ක් නගරයේ රහසිගතව සිද්ධ වෙන නීති විරෝධී වීදි මෝටර් රථ රේසින්. ඒ කියන්නේ ඉලීගල් ස්ට්‍රීට් රේසින් ගැන. මුලින්ම මේ චිත්‍රපටයට දාන්න හිතන් හිටපු නම තමයි රෙඩ් ලයින්. හැබැයි රේස් පදින කොල්ලන්ගේ සැබෑ ගැම්ම ඒ වගේම ජීවය තියෙන්නේ වෙන නමක කියලා හිතලා තමයි අන්තිමේදී හැමෝම දන්න The Fast and the Furious කියන නම තෝරගන්න. අධ්‍යක්ෂකවරයා පෝල් වෝකර් ළඟ තිබුණු සැබෑ හැකියාව දැකලා එයාට මේකේ ප්‍රධානම චරිතයක් වෙන බ්‍රයන් ඕකොනර් චරිතය ලබා දෙනවා. ඒකෙන් වීදි රේස් පදින ඩොමිනික් ටොරෙටෝගේ කල්ලිය ඇතුළට රහසිගතව රිංගලා මිලියන ගණනක ට්‍රක් රථ මංකොල්ලයක් ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරියෙක්ගේ චරිතය තමයි යට හම්බෙන්නේ. තව දෙයක් කියන්න මතකුණා මේ Fast and Furious film series එකේ මේ ප්‍රොජෙක්ට් එකේ පළවෙනියටම අත්සන් කරපු නළුවා තමයි පෝල් වෝකර් කියලා කියන්නේ. තව සීන් එකක් තියෙනවා මේ Fast and Furious film series එක ගන්න. මේ කියන්නේ ඉස්සලාම මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න වින් ඩීසල්ව මේකට රඟපාන්න කැමති කරව ගන්න ඉන්න ගේමක් දීලා තියෙනවා මේගොල්ලෝ. එයා ඉස්සලාම කැමති වෙලා නෑ මේ වැඩේට. හැබැයි කොහොම හරි අන්තිමේට මේ දෙන්නගේ එකතුව සිනමාවේ විහිවෙච්ච නිකන් ආකර්ශනීයම සුසංයෝගය බවට පත් වෙනවා. The Family. මේ චිත්‍රපටය රූගත කිරීම කරන අතරතුර පෝල් ඒ වගේම වින් ඩීසල් කියන දෙන්නා චිත්‍රපටයේ විතරක් නෙමෙයි සැබෑ ජීවිතයේ ඇතුළෙත් පණ වගේ ආදරය කරන සහෝදරයන් බවට පත් වෙනවා. ඒ බැඳීම කොච්චර තදින් තිබුණාද කියනවනම් 2008 අවුරුද්දේ වින් ඩීසල්ට දුවෙක් ලැබුණාම තමන්ගේ පණ වගේ යාළුවා පෝල්ට ගරු කිරීමක් විදියට ඒ දුවට නම තියන්නේ පෝලින් කියලා. ඒ විතරක් නෙමෙයි පෝල් ලෝක අවාසනාවන්ත විදිහට මිය ගියාට පස්සේ පෝල්ගේ එකම දුව වෙච්ච මීඩෝගේ ගෝඩ්ෆාදර් ඒ කියන්නේ රැක බලා ගන්නා බවට පත් වෙන්නේ වින් ඩීසල්ම තමයි. ඉතින් මේ Fast and Furious ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම වගේ රූගත කරලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවල. ඒ වගේම විශේෂයෙන්ම ලොස් ඇන්ජලිස් වල තියෙන සැබෑ වීදි පුරාම තමයි මේවා රූගත කරලා තියෙන්නේ. ඔයා විශ්වාස කරනවද මේ ෆිල්ම් සීරීස් එකේ Fast and Furious ෆිල්ම් සීරීස් එකේ රංගපාන එකේ අර ස්ටන්ට් ඒ කියන්නේ භයානක දර්ශන හැම මේ පෝල් වෝකර් වින් ඩීසල් මේ දෙන්නම තමයි ගොඩක් වෙලාවට රංගපාලා තියෙන්නේ. ඒ දෙන්නගේ ජීවිත අවදානම අරගෙන මේ වැඩේ කරලා තියෙනවා. මේ චරිතවලට ලෑස්ති වෙන්න මේ දෙන්නට ලාස් වේගාස් වල තියෙන රේසින් ක්ලාස් වලට පවා යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒවා පුරුදු වෙන්න. මෙතනදී මෙයාලා ෆෝමියුලා 1 කාස් එකම පැදලා හොඳ ට්‍රේනින් එකක් අරගෙන තියෙනවා. මේ චිත්‍රපටයේ රූගත කිරීම වලට විතරක් අති විශාල වාහන ප්‍රමාණයක්
මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. මොඩිෆයි කරපු සුපිරි වාහන 80ක් මේකට ගේනවා. හැබැයි ඒකෙන් වාහන 78ක්ම කැමරා ඉස්සරහා ඒ වගේම කැමරාව පිටුපසත් කුඩු පට්ටම් වෙලා විනාශ වෙලා ගියා. මේ වැඩේට උපදෙස් දෙන්න සැබෑ ජීවිතයේ ඉන්න දක්ෂ වීදි දාවකයෙක්ව ස්ටුඩියෝ එකෙන් සල්ලි දීලා අරන් හිටියා. එයා තමයි ප්‍රධාන චරිතවලට 1995 Mitsubishi Eclipse එකක්, 1994 Toyota Supra එක, 1993 Mazda RX-7 එකක් පාවිච්චි කරන්න කියලා උපදෙස් දෙන්නේ. කොහොමදත් මේ වාහන රේස් පරිදි කුඩු වෙන්න කියලා හැමෝම දැනගෙන හිටපු නිසා එකම වර්ගයේ වාහන 5 බැගින් මිලදී ගන්න ස්ටුඩියෝ එකට සිද්ධ වෙනවා. ඒ හැම එකකටම යාලා ඇමරිකානු ඩොලර් 10000 බැගින් වියදම් කරලා තියෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ ලැබුණු මේ පළවෙනි බරපතල ප්‍රධාන චරිතය වෙනුවෙන් පෝල් වෝකට ජීවිතයේ පළවෙනි වතාවට මහා පරිමාණයේ ගෙවීමක් ලැබෙනවා. ඒ තමයි ඇමරිකානු ඩොලර් මිලියනයක දැවැන්ත මුදල. මුලින්ම චිත්‍රපටය 2001 මාර්තු මාසයේ ලෝකේ පුරාම තිරගත කරන්නයි ලෑස්ති කරලා තිබුණා. හැබැයි පස්සේ ඒක ඒ අවුරුද්දේ ගිම්හාන කාලය වෙනකන් කල් දානවා. චිත්‍රපටය රිලීස් වුණාට පස්සේ විචාරකයින්ගේ හොඳ වගේම නරක ප්‍රතිචාරات තිබ්බා. සමහරු මේකේ ස්ක්‍රිප්ට් එකට කතාවට බැන්නා. හැබැයි හැමෝම මේකේ තිබුණු සුපිරි සටන් දර්ශන ඒ වගේම පෝල් වෝකර් වින් ඩීසල් දෙන්නගේ සුපිරි රංගනය අගය කර. හැබැයි යුනිවර්සල් ස්ටුඩියෝ එකවත් බලාපොරොත්තු වෙච්ච නැති විදියට මේ චිත්‍රපටය මුළු ලෝකෙම හොල්ලපු දැවැන්ත සංස්කෘතික පෙරලියක් බවට පත් වෙනවා. අන්තිමේදී මේක ඩොලර් බිලියන ගණන් සල්ලි හොයන දැවැන්ත සිනමා මාලාවක් බවට පත් වෙන්නේ යුනිවර්සල් සමාගමේ ඉතිහාසයේ වැඩිම ලාභයක් ලැබපු සුපිරිම ප්‍රොජෙක්ට් එක බවට පත් වෙනවා. ඉතින් මේ ෆිල්ම් සීරීස් එක මේ ලෝකෙම ඉන්න කා කල්චර් එකේ ඉන්න නිකන් වාහන පිස්සන්ට මාරම පාරක් පෙන්නපු ලොකුම ප්‍රේක්ෂක ආකර්ෂණීයක් දිනාගත්ත ෆිල්ම් එකක් බවට පත් වෙනවා. ෆිල්ම් සීරීස් එකක් බවට පත් වෙනවා. ඒක අදටත් එහෙමම තමයි. පොඩ්ඩක් මේ දැන් චුට්ටක් කතාව දිග වැඩි වේගෙන එනවා කියලාත් මට හිතෙනවා. ඒව එහෙම තමයි ඉතින්. හැබැයි මේ ෆිල්ම් සීරීස් එක ලෙජෙන්ඩරි. විශේෂයෙන්ම මේකේ බ්‍රයන් ඕකොනර් පදින අර තැඹිලි පාට Toyota Supra එක ජපන් වාහන සංස්කෘතියේ JDM කොමියුනිටි එක අමරණීයම සංකේතයක් බවට පත් වෙනවා. මේ දැවැන්ත සාර්ථකත්වයත් එක්ක පෝල් වෝකර් එක රැයකින් ලෝක ප්‍රකට සුපිරි තරුවක් බවට පත් වෙනවා. මෙච්චර කාලයක් Tamanට වදගයක් වෙච්ච අකමැත්තෙන් කරපු රංගන ජීවිතය පෝල් ඇත්තටම සමාදාන වෙන්නේ මේ ලැබුණු ආදරය හින්දා. එයා පාරට බැස්සාම මිනිස්සු එයාව අඳුන ගන්නවා. බ්‍රයන් ඕකොනර්ගේ චරිතය පෝල්ගේ ජීවිතේම සුපිරිම හිට් එකක් බවට පත් වෙනවා. චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු අතරතුර පෝල් Tamanව හඳුන්වා දුන්නේ මම වාහනවලට පිස්සු වැටුන එකෙක් විදියට. ඒ වගේම මේකේ ෂූටින් වලට එයා කිව්වේ හීන මාලිගාවක රස්සාවක් වාහන සහ රේසින් වලට තිබුණු මේ පිස්සුව චිත්‍රපටයට විතරක් සීමා වුණේ නැහැ. පෝල් සැබෑ ජීවිතයේදී පැට හැතැම් 200ක වගේ අධික වේගයෙන් වාහන පදින්න පුරුදුලා හිටපු හින්දා නිතරම වේග සීමා උල්ලංඝනය කිරීම වෙනුවෙන් පොලිසියෙන් දඩ කන්නත් මෙයාට සිද්ධ වෙලා තියෙනවා. ඩොලර් මිලියන 38ක වගේ පොඩි බජට් එකකින් හදපු Fast and Furious පළවෙනි චිත්‍රපටය මුළු ලෝකෙන්ම ඩොලර් මිලියන 207කට වඩා ආදායමක් වුණා. ඉතින් ඒ නිසාම මේකට සීක්වල්ස් ඒ කියන්නේ ඉදිරි කොටස් ලැබෙන එක පුදුමයක් නෙවෙයි. හැබැයි තව පොඩි සීන් එකක් තියෙනවා මේ Fast and Furious ෆිල්ම් සීරීස් එකේ Too Fast Too Furious. ඒ කියන්නේ දෙවෙනි චිත්‍රපටයේ රඟපාන්න වින් ඩීසල් එච්චර කැමති වෙලා නැහැ. සමහරු කියනවා එයාට දීපු මුදල මදි කියලා එයා අයින් වුණා කියලා. සමහරු කියනවා දෙවෙනි කොටසේ ස්ක්‍රිප්ට් එකට එයා කැමති නැහැ කියලා. හැබැයි කොහොම හරි එකෙන් පෝල්ට ලොකු අවස්ථාවක් හම්බ වෙනවා. එයාට වැඩිපුර ස්ක්‍රීන් ටයිම් එකක් හම්බ වෙනවා මේ ෆිල්ම් එකේ. එතකොට කොහොම හරි ඊට පස්සේ මෙයා මේ ෆිල්ම් සීරීස් එකේම ප්‍රධාන ලීඩර් වගේ සීන් එකකට පත් වෙනවා. හැබැයි කොහොම හරි හතරවෙනි කොටසේ ඉඳලා වින් ඩීසල් ආපහු එකතු වෙනවා. මතකනේ තුන්වෙනි එකත් ඇවිල්ලා Fast and Furious Tokyo Drift එකනේ ඒකේ පෝල් ලෝකවත් නැහැ. ඉතින් කොහොම හරි හතරවෙනි ෆිල්ම් එකේදී මෙයා ආපහු එකතු වෙලා හොඳ රිසල්ට් එකක් දෙනවා. ඒ හරහා මේ බිස්නස් එක උපරිමයටම ක්‍රියාත්මක වෙන්න ගන්නවා. 2014 දී Fast and Furious 6 වෙනුවෙන් හොඳම සිනමා සුසංයෝගයට හිමි MTV Movie Awards Best Screen Duo සම්මානය පෝල් ඒ වගේම වින් ඩීසල් දෙන්න දිනා ගන්නවා. හැබැයි මේ 6 වෙනි කොටස ආවට පස්සේ පෝල් වෝකර් ලොකු රහසක් එලි කරනවා. එයා කිව්වා මේ සිනමා මේ කියන්නේ මේ ෆිල්ම් සීරීස් එකේ දිගටම ඉන්න පුළුවන් වෙයිද කියලා එයාට ලොකු සැකයක් තියෙනවා. ඒකත් එක්ක තමයි ඒ වෙනකොට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙච්ච ජස්ටින් ලීන් වෙනුවට ජේම්ස් වෝන් පැමිණීම අනිත් කාරණය. Taman හැමදාම මේ බ්‍රයන් ඕකොනර් කියන එකම චරිතය ඇතුලේ කොටු වෙයිද කියන බය එයාට තදින්ම දැනෙන්න ගන්නවා. පෝල් වෝකර්ගේ මරණය සිද්ධ වුණේ ඇත්තටම එයා චිත්‍රපටවල රඟපාපු චරිතය වගේම දරුණු මෝටර් රථ අනතුරු. 2013 නොවැම්බර් 30 වයස අවුරුදු 40ක් වෙද්දී තමයි එයා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්නේ. සිද්ධිය වුණේ ඇමරිකාවේ කැලිෆෝනියා සැන්ටා ක්ලැරිටා කියන ප්‍රදේශයේ. ඒ දවස්වල පෝල් වෝකර් Tamanගේ රීච් අවුට් වර්ල්ඩ් වයිඩ් කියන පුණ්‍ය ආයතනය හරහා පිලිපීනයට බලපාපු සුලිසුලඟකින් අසරණ වෙච්ච මිනිසුන්ට උදව් කරන්න චැරිටි ඉවෙන්ට් එකක් තිබ්බා. මේ අනතුරු සිද්ධ වෙන්නේ මෙහෙමයි. චැරිටි ඉවෙන්ට් එක තිබ්බ ස්ථානය අසල පෝල් වෝකර් Tamanගේ සමීපතම මිතුරෙක් වගේම වෘත්තීය මෝටර රථ ධාවකයෙක් වෙච්ච රොජර් රෝඩාස් එක්ක 2005 Porsche Carrera GT වර්ගයේ සුපිරි රතු පාට කාර් එකක
රවුමක් යන්න පිටත් වෙනවා. වාහනේ පැද්දේ රොජර් රෝඩස්. පෝල් හිටියේ මගී අසු. ඒ අවස්ථාවේදී වාහනය පැයට 70ම 80ත් 90ත් අතර, ඒ කියන්නේ කිලෝමීටර් වලින් ගත්තොත් 130ත් 150ත් අතර වගේ වේගයකින් ධාවනය වෙලා තියෙනවා. ඒ වගේම මේ පාරේ උපරිම වේග සීමාව තිබ්බේ පැයට 70ම 45ක් විතරයි. අධික වේගයෙන් හින්දා රොජර්ට වාහනයේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහිලා යනවා. පාලනයෙන් මිදුණු කාර් එක පාරෙන් ඉවතට පැනලා මුලින්ම කොන්ක්‍රීට් ලාම්පු කණුවක ඒ වගේම ගස් දෙකක දරුණු විදියට ගැටෙනවා. ඉතින් මේ ගැටිච්ච ගමම වාහනේ කොටස් වලට කැඩිලා බිඳිලා ගිහිල්ලා එකපාරටම විශාල විදියට ගිනි ගන්නවා. ඉතින් කොහමද මේ මරණයෙන් පස්සේ එයාගේ ඒ කියන්නේ වාහනේ ලවපු කෙනා මිය ගිහිල්ලා තියෙන්නේ ඒක හැප්පිච්ච ඉම්පැක්ට් එකට. හැබැයි පෝල් වෝකර් මේ හැප්පිච්ච ගමම මිය ගිහිල්ලා නැහැ. එයාගේ ඒ තුවාල ඒ වගේම මේක ගිනි ගත්තට පස්සේ ඒකේ ඇතිවෙච්ච පිලිස්සීම් මේ වගේ දේවල් හින්දා තමයි පෝල් වෝකර් මිය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ මරණය සිද්ධ වෙනකොට Fast and Furious 7 ෆිල්ම් එක භාගයක් පෝල් වෝකර් රූගත කරලා ඉවරයි. ඒ ඉතුරු කොටස එයාට රඟපාන්න හම්බෙන්නේ නැහැ. ඒ කැලේ තමයි යාව ක්‍රියේට් කරලා තියෙනවා කියලා කියන්නේ. Fast and Furious 7 ෆිල්ම් එක බලපුවා අය බලන්න. ඒක ඔයාලට හොඳටම තේරෙයි. ඒ වගේම Fast and Furious දැන් අලුතෙන් මූවි එකක් එන්න තියෙනවා. මේකෙදි ආපහු පෝල් වෝකර්ව ගෙන්නන සීන් එකක් තියෙනවා. යාගේ චරිතය ගෙන්නන සීන් එක. දැන් කොහොමද AI තාක්ෂණ එහෙමත් තියෙනවානේ. motion control හොඳ සිස්ටම් දැන් තියෙනවා. දැන් සෑහෙන quality එකකට මේ පෝල් වෝකර්ව ආපහු ගෙන්නන්න හැකියාවක් යාලට තියෙයි. ඉතින් ඕක තමයි මිත්‍රෝනේ පෝල් වෝකර්ගේ කතාව. මට මගහැරිච්ච මොනවද තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා මතක් කරන්න. ඒ වගේම ඔයාලට තව කතා කරන්න ඕන මාතෘකා ඒවත් කමෙන්ට් එකකින් මම දැනුවත් කරන්න. ඉතින් තවත් රසවත් කතාවක් කරගෙන ඉන්න. ඔබ සියලු දෙනාටම ජය වේවා. චාව්.